ආයුබෝවන් සුබ දවසක් වේවා අපත් සමග එකතු වෙන ඔබ සියලුම දෙනාට මේ වෙනකොට 2026 වර්ෂයේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් ගෙවිලා මැයි මාසයේ ආරම්භ වෙලා තියෙනවා. ඉතින් වසර දෙකකට වගේ පසුව සිද්ධ වෙන සුවිශේෂී ග්‍රහමාරුවක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවා. මොකක්ද කියලා කිව්වොත් ඒ කුජගේ මාරුවක් සිද්ධ වෙන්නේ. කුජ තමන්ටම අයිති මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙනවා. එවිට කුජ ස්වශේස්ත්‍ර බලෙන් යුතුව තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියනවා නම් මේ කාලය කේතුගේ සිකුරුගේ රවිගේ නැකත් පාදවල මේ කුජගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සුවිශේෂී අවස්ථාවක් විදිහට දක්වන්නට පුළුවන්. මොකද මේ කුජ කියන ග්‍රහය ග්‍රහලෝකයේ සෙන්පතිය හිතුවක්කාරය සාමාන්‍ය දඩබ්බර ග්‍රහයක්. එතකොට මේ ග්‍රහය අපගේ ජීවිතවලට විවිධාකාරයෙන් ඍජු බලපෑම් කරන ග්‍රහයක් නිසා බොහෝ දෙනා මේ කුජගේ මාරුව පිළිබඳව පලාපල යම් පුරෝකථනයක් ගෙනෙන්නට කියලා අපෙන් ඉල්ලා හිටියා. ඉතින් ඒ අනුව අපි අද දවසේ සූදානම් වෙන්නේ ඔබගේ ලග්නවලට මේ කුජගේ මාරුව කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා කතා කරන්නට. ඉතින් අපි මාසයේ දල පලාපල ඔබට ගෙනාවා. නමුත් මේ කුජ කියන ග්‍රහය දින 40ක කාලයක් සඳහා තමයි මේසේ Tamanගේම ස්වශේස්ත්‍ර වෙන රාශියට පැමිණෙන්නේ. ඉතින් එතකොට රවි සහ බුධත් සමග තමයි කුජ මේ කාලය තුල කාලය ගත වෙන්නේ. ඉතින් එය මේ දවස් 40ක් කියන කාලයත් කෙනෙකුගේ ජීවිතයේ යම් වෙනසක් සිද්ධ කරන්නට පුළුවන් කාලයක්. ඉතින් එය බොහෝ සෙයින් වැදගත් වේ ඔබේ ජීවිත සැලසුමක් කරාගෙන යන්නට. අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා ඉල්ලීම් කරපු පරිදි මේ ලග්න ඒ රාශිකයක් ගත වෙමින් තියෙන මීන ලග්නේ ඔබට කොහොමද කියලා අද දවසේදී මේ කුජගේ මාරුව පිළිබඳව පූර්ණ විග්‍රහයක් කරන්නට. ඉතින් ඉල්ලා හිටිනවා වීඩියෝ අවසානයේ වෙනතෙක්ම රැඳෙන්නට කියලා. ඔබ වෙනුවෙන් ඵලදායී කරුණු රසක් අද දවසේදී සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුද්ගලික ජීවිතය සහ මිත්‍ර සම්බන්ධතා පුද්ගල සම්බන්ධතා ගැන කතා කරනකොට මීන ලග්න හිමියන් විශේෂයෙන්ම මේ කාලය තුල අතිශයින්ම ප්‍රවේශම්කාරී වෙන්නට ඕන කියලා තමයි කියන්නට තියෙන්නේ. මොකද මෙන්න මේ පුද්ගල සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා තුලදී ඔබගේ ජීවිතයට යම් වෙනස්කමක් ඇති වෙන බොහෝ දේවල් සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙනවා. මේ කාලය තුල ඔබ අතිශයින්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ අන්තර් පුද්ගල සම්බන්ධතා වලදී Tamanගේ ආරක්ෂාව Tamanගේ ජීවිතයේ විවිධ පැතිකඩවලට සිද්ධ වෙන්නා වූ හානිදායක සිදුවීම් අවම කරගන්නට. මොකද එහෙම කියන්නේ මිතුරන්ගේ වෙසින් සතුරන් මේ වෙලාවේ ඔබ කරා ලං වෙන්නට පුළුවන්. රහස් සතුරු කරදර යෙදෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම අර පුද්ගල සම්බන්ධතා ඇසුරේදී Tamanට මානසික පීඩා චිත්ත පීඩා කියන කාරණා යම් ආකාරයක වැඩිවීමක් වෙන්නට පුළුවන්. සම්බන්ධතා බිඳී යාම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ Tamanගේ සමීපතමයින් Taman අත්හැර දමන්නට ඔබ කෙරෙහි අමනාපකම් ඇති කර ගන්නට ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ මේ කාලය තුලදී ඔබේ වචනේ සංවරත්වය පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ දුරදිග නොහිතා කතා කරන දේවල් නිසා ප්‍රශ්න ගැටලු මතුවෙන්නට තමන්ගේ සමීපතමෙන් තමන්ගෙන් ඈත් වෙන්නට හේතුව දෙන්නට පුළුවන්. ඒ වගේම රැවටීම් වලට භාජනය වෙන කාලයක් හින්දා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම මේ අන්තර් පුද්ගල සම්බන්ධතා නිසා ඔබ යම් අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට අනවශ්‍ය දේවල් වලට නැඹුරු වීමේ අවධානමක් තියෙනවා. විශේෂයෙන්ම සූදු ක්‍රීඩා වගේ දේවල් ඒ වගේම තමන්ට නොමනා ක්‍රියාකලාපයන් වලට ඔබ යොමු වෙන්නට ඉඩ කඩක් තියෙනවා. මෙන්න මේ පුද්ගල සම්බන්ධතා හරහා අන්න ඒවා ජීවිතයට ප්‍රශ්න ගැටලු ගේන දේවල් වෙන්නට පුළුවන්. ඉතින් පසු කාලීනව පසුතැවීම් ඇති වෙන්නට ඉඩ කඩක් තියෙන හින්දා පුද්ගල සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා ඇසුරේදී මීන ලග්න හිමියන් අතිශයින්ම කල්පනාකාරී වෙන්නට ඕන. ඒ වගේම මේ වෙලාවේදී අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට යාම කරන්නට එපා. ඒවට මැදිහත් වෙන්නට එපා. තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීම නිසා ඔබට බොහෝ පාඩු සිද්ධ වෙන්නට ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට මානසික පීඩා ඇති වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ඔබේ වචනය පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු කාලයක් වෙනවා මීන ලග්න හිමි ඔබ. ඉතින් ඒ නිසා
මේ කාලය තුලදී මේ දින 41 කාලය ඔබ ටිකක් කල්පනාකාරී වෙන්නට ඕනේ. මොකද කුජ කියන ග්‍රහය ඔබේ දෙවැන්නාධිපතිය නවවැන්නාධිපතිය දෙවැන්නෙහි තමයි ගෝචර වෙන්නේ. තමන්ගේ සෝශේෂ්ත්‍ර බලය උපරිමයෙන් මේ වෙලාවේ කුජ පෙන්눔 කරනවා. ඒ හින්දා ලග්න රාෂ්ටක කාලයක් ගත වෙමින් තියෙන. ඉතින් ඒ රාෂ්ටක වලට බිය වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ හරි දේ තේරුම් අරගෙන නිවැරදිව ඒවාට මුහුණ දෙන එක, ඒවා කළමනාකරණය කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. රැකියාව ගැන කතා කරනකොටත් මීන ලග්න හිමියන් මේ වෙලාවේදී රැකියාව කෙරෙහි ඔබ යම් කිසි ආකාරයක අප්‍රසාදයකින් වැඩ කරන වෙන්නට පුළුවන්. අර යන්නන් වාලේ රැකියාවට යන්නට පුළුවන්. වෙන කරන්නට දෙයක් නොහැකි තැන මේ රැකියාව කරනවා වෙන්නට පුළුවන්. ඉතින් ඔබට මේ වෙලාවේදී රැකියාව හැර යන්නට සිද්ධ දෙන්නට පුළුවන්. ඉතින් ඒක කරන්නට එපා. මේ වෙලාවේ රැකියාව ආරක්ෂා කරගත යුතුයි. රැකියාව වෙනස් කරන්නට හිත යොදන්නට එපා. රැකියාව මාරු කරන්නට හිත යොදන්නටත් එපා මේ වෙලාවේ. මොකද රැකියා කටයුතු වලින් ඔබට බොහෝ වෙලාවට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා ස්ථානය තුල ලිපි ලේඛන පිළිබඳව තමන් සුරක්ෂිතතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්නට වෙනවා. අර ඉහත පුද්ගල සම්මතා වලදී කිව්වා වගේ මේ වෙලාවේදී රැකියා පරිසරය තුල ඉන්න රැකියා ප්‍රධානීන් ඒ වගේම සහෝදර සේවක සේවිකාවන් සමග කටයුතු කිරීමේදී අතිශයින්ම ප්‍රේසම්කාරී වෙන්නට ඕනේ. වචන හැසිරවීමේදී ඒ වගේම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. ඒවා පැහැර හැරලා අනුන්ගේ රාජකාරී තමන්ගේ කරගන්නට එපා. රැකියාව තුල තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන මේ ඉදිරියට මේ කාලය තුල සංවරශීලීව වැඩ කටයුතු කරගෙන රැකියාව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ඒ වගේම රැකියාව මාරුවීම් කෙරෙහි ඔබ හිත යොදනවා නම් මේ කාලය තුල තරමක් ඒ කටයුතු ප්‍රමාද කිරීමේ ගැටලුවක් නැහැ ඇත්තටම. මොකද රැකියාව සම්බන්ධයෙන් යම් තෘප්තියක් නැතිකමක් රැකියාව කෙරෙහි අප්‍රසාදයකින් වැඩ කටයුතු කරන කාල සීමාවක් වෙනවා මීන ලග්න හිමියන්. ඉතින් ඔබ අතිශයින්ම සැලකිලිමත් වෙලා තමන්ට ලැබෙන වැටුප නිසි විදිහට කළමනාකරණය කර ගන්නට හිත යොදා ගන්නට ඕනේ. මොකද වැය පක්ෂය ඉහළ යනවා. අනවශ්‍ය දෙයට වියහියදම් දෙන්නට පුළුවන්. කිසිදු තේරුමක් නැති අර්ථයක් නැති දෙයට ඔබ මුදල් වියහියදම් කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට අනවශ්‍ය වැඩ කටයුතු වැඩි වෙන කාලයක්. ඔබ තරමක් රැකියාව වගේ කටයුතු වලදී ඒවා පරිබාහිර විදිහට වෙනත් කටයුතු වලට යොමු වීම නිසා Tamanගේ නිවාඩු වැඩි වෙලා ඒ වගේම රැකියා ස්ථානය තුළ ප්‍රශ්න ගැටලු නිර්මාණය වීමක් වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ව්‍යාපාර ගැන කතා කරනකොටත් මේ කියන්නට තියෙන්නේ ටිකක් මන්දගාමී ස්වභාවයක්. ව්‍යාපාරය කෙරෙහි උද්‍යෝගයක් නැති සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. ඔබ ව්‍යාපාරය ඇල්මරුණු ස්වභාවයකින් කරගෙන යනවා වෙන්නට පුළුවන්. Tamanගේ වගකීම පසකින් තියලා ඔබ බොහෝ වෙලාවට අනුන් කෙරෙහි විශ්වාසය තියලා වැඩ කටයුතු කරනවා වෙන්නට පුළුවන්. ව්‍යාපාර තුළ Tamanගේ සේවක සේවිකාවන්ට වගකීම් දීලා තමන් මේවායින් බැහැර වෙලා ඉන්නට එපා. මොකද එහෙම හිටියොත් ඔබටවත් නොදැනි මේ ව්‍යාපාර කඩාවැටීමට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් මුදල් හදල් පරිපාලනය තුළ ව්‍යාපාර ප්‍රාග්ධනය හැසිරවීම තුළ ව්‍යාපාරයට යම් කිසි දේවල් එකතු කරගනිද්දී ඒ දේවල් අනවශ්‍ය දේවල් ව්‍යාපාරයට එකතු කරගන්නට එපා. ඒ වගේම මේ වෙලාවේදී ව්‍යාපාර සහකරුවන් සමගත් බොහොම සුහදශීලීව වැඩ කටයුතු කළ යුතු කාලයක් වෙනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් නිසි උත්හාන වීර්යයෙන් කැපවීමකින් කරන්න එය සාර්ථක කරගන්නට පුළුවන්කමක් තියෙනවා. කෙසේ නමුත් මේ වෙලාවේදී අනවශ්‍ය ආයෝජන වලට යන්නට එපා. ණය ගිවිසුම්පත් අත්සන් කරන්නට එපා. ව්‍යාපාරික වශයෙන් වෙනත් පුද්ගලයන්ට අපකැපවීම වෙන්නට යන්නට එපා. තමන්ගේ ව්යාපාරය නිසි විදිහට කරගෙන යන්නට ඕනේ. සේවක සේවිකාවන් කෙරෙහි සමගතා ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද තමන්ගේ ව්‍යාපාරය තුල තමන්ට රෙහිව යම් යම් දේ ක්‍රියාත්මක වීම තුළ ඔබට මූල්‍ය පාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් කල්පනාකාරීවම වැඩ කටයුතු කරන්නට ඕනේ. ව්‍යාපාරය තුළ උත්සාහ උනන්දු ඇති කරගත්තොත් ඔබට තමයි දියුණුව ඇති කරගත හැකි වෙන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම විදේශගත වෙලා ඉන්න මීන ලග්න හිමියනොත් අර පෙර කිව්වා වගේම රැකියාව කරද්දී තමන්ගේ හාමුදුරුවෝ එක්ක කටයුතු කරද්දී බොහොම කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. තමන්ගේ වගකීම් හැරලා වැඩ කිරීම තුළ ඔබට රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු නිර්මාණය වීමක් වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ වෙලාවේදී ඔබ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම්
ඔබට ඔබ බලාපොරොත්තු වෙන රැකියාවම නොලැබී යන්නට පුළුවන්. නමුත් ඔබ යම් කිසි ආකාරයක ඉදිරි ජීවිතයක් ගැන හිතනවා නම් ලැබෙන්නා වූ රැකියාවන් වලට නිසි විදිහට ඒ සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා ඒ උත්සාහ කිරීම වැදගත් වෙනවා. මේ වෙලාවේදී විදේශ රැකියාව සඳහා යන්නට බලාපොරොත්තු වෙන මීන ලග්න හිමියන්ට තමන්ගේ බලාපොරොත්තු යම් පීඩාවන් මැද වුවත් සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඔබ අතේ තමයි තියෙන්නේ උනන්දු උත්සාහය කැපවීම. ඒ තුළ සාර්ථකත්වයටපත් වෙන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම පවුල සහ පවුල් ජීවිතය ගැන කතා කරනකොට විවාහක ඉන්න මීන ලග්න හිමියන් තමන්ගේ බිරිඳ ස්වාම පුරුෂයාගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙන්නට ඕන. ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන්නට කැප කරන්නට මුදල් හදල් වියහියදම් කරන්නට යෙදෙන කාලයක්. ඒ වගේම පවුලේ වැඩ කටයුතු වලට තරමක් ඔබට වෙනදාට වැඩිය යොමු වෙන්නට සිද්ධ වේවි. නමුත් ඔබේ යුතුයකම් පැහැර හැරෙන ස්වභාවයක් තියෙනවා. ගමන් බිමන් නිෂ්ඵල ගමන් බිමන් යෙදීම නිසා තමන්ගේ යුතුයකම් වගකීම් මගහැරෙන්නට පුළුවන්. ඒ වගේම අනවශ්‍ය සබඳතා නිසා ගැටලු මතුවෙන්නට පුළුවන්. වචනය නිසා ප්‍රශ්න ගැටලු මතුවෙන්නට පුළුවන්. ඉතින් බොහොම අවබෝධයෙන් කල්පනාකාරීව පෞල් ජීවිතය තුළ සමගිය සාමය ආරක්ෂා කරගන්නට කියලා තමයි මීන ලග්න හිමියන්ට මේ වෙලාවේ කියන්නට තියෙන්නේ. යම් අර්බුදකාරී තත්ත්වයන් පැන නගුනොත් ඒවා නීතිය හමුවට යන තරම් දුරදිග යන්නටත් අවස්ථාවක් තියෙන හින්දා විවාහක ඔබ අතිශයින්ම සැලකිලිමත් වෙලා මේ කාලය තුල කටයුතු කරන්නට කියලා විශේෂයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ආදර සම්බන්ධතාවලදී තමන්ගේ නිසි විදිහට තමන්ගේ සහ ඒ ආදර සම්බන්ධතාව පවත්වන පෙම්වතියගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්නට ඕනේ. සම්බන්ධතා නිසා ගැටලු මතුවෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම විවාහ යෝජනා පිළිබඳව කතා කරද්දී ලැබෙන යෝජනා පිළිබඳව බොහොම අවබෝධයෙන් යුතුව කතා බහ කරලා නිවැරදිව හොයලා බලලා ඒ කටයුතු කරගන්නට ඔබ උත්සුක වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන කතා කරනකොට මේ වෙලාවේදී මීන ලග්න හිමියන් ඒ පිළිබඳව නම් අතිශයින්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද නොසැලකිලිමත් භාවය නිසා හදිසි අනතුරු ඇති වෙන්නට පුළුවන්. ගින්නෙන් ජලයෙන් විදුලියෙන් ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම අනතුරුදායක රැකියා කරන මීන ලග්න හිමියන් විශේෂයෙන් නිවැරදි සිහිය පිහිටවාගෙන වැඩ කටයුතු කරන්නට ඕනේ. උස් ස්ථානවල වැඩ කටයුතු කරනවා නම් බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. රිය පදවනවා නම් වැටීම් තැලීම් සීරීම් අත්පා බිඳීම් වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. අස්ථි බිඳීම් සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ලේ දූෂ්‍ය වීම නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. සමේ රෝගී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. සමාශ්‍රිතව යම් ආසාදනික තත්ත්වයන් මෙන්න මේ නිසා යම් ආකාරයක පීඩාවට පත් වෙන්නට තමන්ගේ දෛනික වැඩ කටයුතු පවා අඩාල වෙලා එක්තැන් වීම පවා සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙනවා. මේවා නිසි විදිහට ඔබට ඍජුවම කියන්නේ අනිවාර්යෙන්ම ඔබ ඒ පිළිබඳව හිතලා ප්‍රවේශම් වෙන්නට ඕනේ. අසුබ දේවල් පමණක් කියනවා කියලා හිතන්නට එපා. මේ අසුබ සුබ කර ගැනීමට මේ අනාවැකි බොරු කරන්නට තමයි ඔබ කටයුතු කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ අනාවැකි සිද්ධ නොවෙන්නට වැඩ කටයුතු කර ගන්නට ඕනේ බව තමයි යලි යලිත් මතක් කරන්නේ. ඉතින් ඔබ ඉල්ලීමක් කළා මුලින්ම මීන ලග්න ඒ පිළිබඳව වැඩසටහනක් ගෙන එන්නට කියලා. ඉතින් අධ්‍යාපනයේ ලබන දුවා දරුවන්ට මේ කාලේ ඉතාම යහපත්. ඔබට හැකියාවක් තියෙනවා නම් අලුත් දේවල් ඉගෙන ගන්නට යොමු වෙන්න. වෘත්තීමය අධ්‍යාපන කටයුතු වලත් යහපත් තත්ත්වයක් තියෙනවා. ඉතින් මීන ලග්න හිමියන්ට ලග්න ඒ රාශියක මැදවුවත් ඔබගේ නිවැරදි සිහිය පවත්වාගෙන උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීම කළොත් මේ දුෂ්කර කාල සීමාව තුළ යම්කිසි ආකාරයක සහනයක් ලබාගෙන කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම නිරන්තරව ධර්මානුකූලව හැසිරෙනවා නම් සෙත් පිරිත් ශ්‍රවණය කළා, සජ්ජායනා කළා, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වගේ ප්‍රගුණ කරලා ඒ වගේම දුප්පත් යාචක ආදීන්ට දානමාන පින්කම් ලබා දීම තුළින් ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලා සිටීම බලු කපුටු දාන වගේ දේවල් දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. එවිට ඔබට මේ தත්ත්වය තවත් යහපත් කරගන්නට පුළුවන්. ඉතින් මීන ලග්න හිමියනි මේ කුජගේ මාරුව තුළ ඔබ වෙන්නට ඕන දේ තමයි ඔබ තුළ පවතින ආත්ම ශක්තිය වර්ධනය කරගෙන ඒ පෞරුෂය නිසි විදිහට පවත්වාගෙන වචන සංවරශීලීත්වය ඇති කරගෙන උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් දුරදිග හිතලා බලලා හරි විදිහට මූල්‍ය කළමනාකරණයක් කරගෙන කටයුතු කළොත් ඔබට ජයග්‍රහණය ස්ථිරයි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් බවට පත් වේවා කියලා. ඒ වගේම ඉසිවර අසපුව ජ්‍යොතිෂ පරීක්ෂණ ආයතනය තුළින් පූර්ණ විද්‍යාත්මක විග්‍රහයක් ඔබේ ජීවිතේ වර්තමාන தත්ත්ව අනාගතය පිළිබඳව දැන කියා ගන්නට අවශ්‍ය නම් තිරේ සඳහන් දුරකථන අංකයට කතා කරලා වේලාවක් වෙන් කරවාගෙන ඔබට ඒ සඳහා
ඔබ සේවය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බවත් මතක් කරමින් අද දවසේදී ඔබෙන් සමුගන්න ඔබ සැමට සුබ අනාගතයක්.